හායි කොහොමද මගේ යාළුවන්ට සතුටින් නේද ඉන්නේ? ඒ සතුටත් එක්කම අපි අමුද හිරිපොද වැස්සේ තෙමිලෙන්න. තමුසෙ ඔය හදන්නේ තමුසෙත් ඉවර කරගෙන මාවත් ඉවර කරලා දාන්න. ඔව් ගෑණි ඔව්. උඹ විතරක් නෙවෙයි උඹගේ අරෝස් පුතත් එක්කම තමයි අකුලගෙන යන්න වෙන්නේ. උඹලා ඔය කරන පව්කාර වැඩවලට. ආත්මි ඉස්සරහදී මෙයාගේ චූටි දෝනි බිල්ඩින් එකකින් පහලට දාලා අමුයෙන් මරාදානකල් බලා ඉන්න බැරි හින්දා තමයි වෙන දෙයක් වෙච්චාවේ කියලා මොලේ කල්පනා කරලා අරුස්ට ආත්මි කතා කරන්නේ. අරුස් අයියේ ඔය ළමයා මරලා දාන්න එපා. ඔය මගේ ළමයා විතරක් නෙවෙයි. ඔය අපි දෙන්නගේම ළමයා. ආත්මිගේ වචනවලට හොඳටම අහුවෙච්ච මෝඩ අරුස් දෝනිව බදාගෙන සමාව ගන්න ගමන් එයාගේ චූටි නැන්දට තමයි කෑ ගහන්නේ එපා වෙන්නම. මේ චූටි නැන්දේ මේ ගෑණිගේ පිනට මට ළමයෙක් ඉන්නේ. තමුසෙත් අර ගෙදර ගෑණි වගේ මට දරුවෙක් හදන්න බෑ කියවගෙන ඉන්න එපා. තමුසෙ තමයි දැන් මම දාන්නේ මේකෙන් පහලට. තමුසෙ දැන් එහෙමයි නේද? තමුසෙට මාව නම් දාන එක ලේසි වෙන්නේ නෑ අරෝස්. තමුසෙ ඔය ගෑණි කියන ඒවට අහුවෙලා ඔය ඉන්නේ. ඔය ගෑණි කියන්නේ බොරු. තමුසෙලා වෙඩින් එකකින් පස්සේ එක දවසයි එකට හිටියේ. ඉතින් කොහොමද දරුවෙක් ලැබෙන්නේ? ඔය බොරු වලට අහුවෙන්නේ නැතිව කතා කරගත්ත විදිහට වැඩේ කරමු අරෝස්. මේ චූටි නැන්දේ මේ කටවහන් ඉන්නවද? අරෝස් දැන් ඉන්නේ ආත්මිගේ හැම හොඳටම ගිලලානේ. දැන් එයාට ඕන ආත්මිවයි දරුවවයි එක්කන් ගිහින් ආත්මිගේ දේපල තනියෙන්ම අයිති කරගන්න. ඒ හින්දම තමයි ආත්මිවයි දෝනිවයි ගෙදර එක්කන් යන්න උත්සාහ කරන්නේ. ඒත් මොලේ කල්පනාවෙන් ආත්මි අරෝස්ට කියන්නේ අරෝස් අයියේ මේ ළමයා අපි දෙන්නගේ බව ඇත්ත. ඒක මම පිළිගන්නවා. හැබැයි දැන් අපි ඩිවෝස් වෙලානේ ඉන්නේ. ඉතින් කොහොමද අපි එකට ඉන්නේ? ඔයාට දරුවව බල්ලා යන්න පුළුවන් ඕන වෙලාවක. හැබැයි මට බෑ ඔයත් එක්ක එන්න. එහෙම කීවා ආත්මි. පාරේ ආව ට්‍රීවිල් එකකට අත දාලා යාන්තමින් දරුවවත් බේරගෙන අර කාලකන්ණි ජෝඩුවගෙන් බේරිලා පැනගත්තේ. ඇත්තටම මොලේ පාවිච්චි කරලා වැඩ කරපු හින්දම තමයි. ඔය අතරේ චූටි දෝනිව බේරගන්න ආව තිදැස් වෙච්ච හැම දෙම පැත්තකට වෙලා බලාගෙන ඉඳලා ආත්මි කීව දේවල් වගේම ආත්මිගේ හැසිරීම දැකලා ගත්ත අවබෝධය නම් සම්පූර්ණයෙන්ම වැරදි එකක්. ආත්මි ඔයා මට බොරු කළා. ඔයා මාව දැකත් දන්නේ නෑ වගේ මට නොපෙනෙන්න ඈත් වෙලා හිටියා. ඇයි ඔයා එහෙම කළේ? මං ඔයාට කොච්චර ආදරේද? ඔයා නැති ලෝකයක් මට නෑ ආත්මි. අනේ මං හුරතල් කර හිටියේ ආත්මිකයි අරෝස්කයි බබාද? නෑ. ඒ ආත්මිකයි අරෝස්කයි බබා නෙවෙයි තිදැස්. ඒ තිදැස්ගේ ආත්මිගේ ඔයාලගේ බබා. ඒ හින්දා ඔයා වැරදි විදිහට තේරුම් ගන්න එපා තිදැස්. ඔව් තිදැස්. ආත්මය නැති ලෝකයක් ඔයාට නෑ. ඒ වගේම ආත්මිටත් ඔයා නැති ලෝකයක් හිතා ගන්නවත් බෑ. ඒක තේරුම් ගන්න. ඒ කීව හැම දෙයක්ම කීවෙත් කරපු හැම දෙයක්ම කළෙත් එයාගේ චූටි පැටියාගේ ජීවිතේ බේර ගන්න. අනේ ප්ලීස් ඔයත් ආත්මිට රිද්දන්න නම් හදන්න එපා තිදැස්. ආත්මි ගැන කල්පනා කර ගියපු තිදැස් හැප්පෙන්න ගිහින් බේරුණේ ඇත්තටම පෙර පිනකට. ඒත් එයාගේ ඔළුව දෙපැත්තෙම පැලිලා ලේ ගලගල ඔෆිස් එකට ගිහින් ඔක්කොටම බැන ආත්මිගේ ෆයිල් එක අරගෙන එන්න. එයාව අයින් කරලා දාන්න කියලා කීවත් ආපස්සට කීවේ නෑ ආත්මි අයින් කරන්න ඕන නෑ කියලානේ. ඉතින් අනිවාර්යයෙන්ම තිදැස් ආත්මි ඔෆිස් එකට ගෙන්නලා වෙච්ච දේවල් ගැන ආත්මිගෙන්ම දැනගනීවි. අන්න ඊට පස්සේ තමයි ආත්මී තිදැස් දෙන්නගේ දෙවන ආගමනය ආදරේ නාමෙන් ජයගන්නේ කියලා තමයි වස්තුට නම් හිතෙන්නේ. වස්තුගේ එකම ප්‍රාර්ථනාවත් ඒක එහෙමම වෙන්න කියලා. කොහේතකොට මගේ යාළුවනේ ඔයාලා මොනවද හිතන්නේ මේ ගැන? ඔයාගේ අදහස් වස්තුට ගොඩාරියක් වටිනවා. ඒ හින්දා ඒ අදහස් අමතක නොකර පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්නකෝ. ඔන්න එහෙනම් මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරලා තියාගන්න ඕනේ. ඉදිරියේදී වෙන්නේ මොනවාද කියලා අපි හෙට කතා කරමු. එතෙක් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ගිහින් එන්නම් මං වාගේ ආදරණීය වස්තු.